කමන්න. يعني මේක අර ගොඩ ඉල්ල මේ තියෙන්නේ කැඹුරු ඉල්ලමක හරස් කොට. මේ ඉල්ලම් හතර කපාගෙන යන මෙහාට කියන්නේ දෝණ යනවා කියලා. දෝණ කියන පස්සේ තමයි ඉල්ලම් ටික හම්බෙන්නේ. දෝණෙන් තමයි අර වතුර එන්නේ. අර කූඩේ නැද්ද එතකොට මේ කූඩේ අර ගැනුම් වට්ටිනේ අර මේවා උඩ ගන්න. මම දැකලා දිනවා මේ මැනික් කරලා දැමලා. ඔව් නෑ මේ ගන්නේ සෝදනයකට. අර කූඩේ ගන්නේ මේක තෝර ගන්න නෑ උඩට ගන්න නෑ. මේ තියෙන්නේ මැනික් කැපීමේ යන්ත්‍රය. අපි ගැරුම් වට්ටියට දාලා නත් ගල් වෙනමත් මැනික් ගල් වෙනමත් සිල් කරගත්තා. අපි මෙතනින් මිල් කරගත් අලු මැනික් මේ යන්ත්‍රය වලින් අපි ක්‍රම දෙකකට කපා ගන්නවා. එකක් පට්ටම් සහිත සහ අනිත් එක පට්ටම් රහිත නැතිනම් මලුක්කම් කැපීම. අපි පට්ටම් සහිත මැනික් ගත්තොත් අපිට වගේ කීපයක් බලා ගන්න පුළුවන්. මේ තියෙන පට්ටම් සහිත මැනික්, මේ තියෙන පට්ටම් රහිත මැනික්. අපිට පට්ටම් සහිත මැනික් වල අපි මුලින්ම ප්‍රධාන වශයෙන්ම නිල් කැට, ඊට පස්සේ රතු කැට, ඊට පස්සේ දියමාන්ති නැත්නම් ඩයමන්ඩ්, දුෂ්පරාග, සුදු නිල් මැනික් වර්ණ වෙනස් වෙන සපාය පවුලේ කොළ මැනික්, සපාය පවුලේ කහ මැනික්, නිල් ආනෝල් පට්ටම් සහිත මැනික්. පට්ටම් රහිත මැනික් නැතිනම් මලුක්කම් කැපීමකට අපිට අර්ධරාජේ පාෂාණ ආනෝල් අන්ද වෛරෝඩේ මැනික් ඕපන් තමයි පට්ටම් රහිත මැනික්. අපිට මේ පට්ටම් සහිත සහ පට්ටම් රහිත නැතිනම් මලුක්කම් කැපීමේ මැනික් වර්ග දෙක හඳුනා ගන්න පොතක් තමයි මේ තියෙන්නේ. එනා අයියා බයන ඔය YouTube එකට දාන්න වීඩියෝ එක. මේ අර මැනික් කල් තෝරනකොට ගන්න චූරි අර මේක අක්කාජනේ උපකරණ තමයි මේ තියෙන්නේ. අක්කාජය වර්තන මානවයේ ප්‍රතිමාන නාවලි මානවයේ කැමරෙන් බලන්න බෑනේ මේ එම්බ්ලම් එක. කරුදු වගේම අභ්‍යන්තර කරුදුත් අපිට මෙතෙන්දි හඳුනගන්න පුළුවන්. පේන්නේ නේ. පේන්නේ ක්ලියර් නෑ. බලන්න ඇස් දෙකෙන් බලන්න පුතේ. එන්න දෙන්න දැන් පොඩක් අර මේක ඇඩ්ජස්ට් කරන්න. ක්ලියර් පේන්නේ. මෙතන අපිට බලන්න පුළුවන් මේ මැනික් වලේ ඇසට් කපලා. ඒ ඇසට් ටික තමයි පේන්නේ. ඒ කියන්නේ එළියට මේ අහු කරන් පස්සේ අර කළු පාට හරි මොනවා හරි පාටක වගේ මේක පෙන්නුම් කරනවා. මේ තියෙන මේ පට්ටම් කපලා තියෙන මැනික් ඒ පට්ටම් ටික තමයි ඔයගොල්ලන්ට මේ දැන් මෙතන පේන්නේ. ඒක නම් කරලා හොඳට ඒක හොඳට රන් කරලා අපිට සූම් කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඔකට මේ ඩිෆරන්ෂියේෂන් එක ගන්න බලන්න මේ අර උපකරණ හරි කියන්නේ ඔව් කර්මාපර නිෂ්පාදන ටූල්ස් ගන්න උපකරණ. ඔව් මලේ YouTube channel එක ඈ YouTube channel සිංහල ශ්‍රී ලංකා සිංහල review.
මේ අර මේ මැනික් රත් කරන්න ගන්න යන්නේ. ඔව් මේකෙන් තමයි අපි මේ ඒ කියන්නේ රත්තරන් හරි අපි මේ තම තියලා තියෙන්නේ උණු කරගන්නේ මේකේ. ඒ කියන්නේ ඕව මේකට දාලා තමයි අපි උණු කරගන්නේ. මේ දාලා තියෙන්නේ තඹ. පස්සේ ඕකේ උණුනට ඒතර අපි මේ මැටි දාලා තියෙන වටේට. ඒ අපි ෆර්නස් එක කියන්නේ ලිප වගේ හදන්න ඕනේනේ. ඒක නිසා අපි මේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන මේ ඉලෙක්ට්‍රිකල් එකක් නෙමෙයි. කම්මල වල දිගන්න අර මේ අන්න ඒ ගන්න. වගේ එකක්. අපි මේකෙන් කරන්නේ මේක හරහා තමයි හුලන් දෙන්නේ අපි. මේ අතින් මේව කරන්නේ. අතින් මේ කරලා ගන්න ඕනේ.